එක දවසක් මිනිපිරි කැම්පස් යන්නකොට ඇඳුමක් ඇඳගෙන ගෙදරින් එළියට ආවා. ඉස්සරහා වාඩි වෙලා හිටිය සීයාට මේක හරි ගියේ නෑ. සීයා ආදරෙන් ඇහුවා. "දුවේ, ඔයා මොන ඇඳුමක්ද මේ ඇඳන් ඉන්නේ?" මිනිපිරි කෙලින්ම උත්තර දුන්නා. "හැම නීතියක්ම අපට විතරද තියෙන්නේ. ඔයා මල්ලිට නම් මොකුත්ම කියන්නේ නෑ." "මොන ඇඳුම ඇඳත් කොච්චර පරක්කු වෙලා ගෙදර ආවත් මොකුත් කියන්නේ නෑ." සීයා hina වෙලා කියනවා. "එන්න පුතේ, පොඩ්ඩක් මගේ ළඟින් වාඩි වෙන්න." මිනිපිරි සීයාගේ ළඟින් වාඩි වුණා. සීයා යාගෙන් ඇහුවා, "යකඩ අපි කොහෙද තියන්නේ?" මිනිපිරි කිව්වා, "යකඩ අපිට ඕන තැනක තියන්න පුළුවන්. ඒකෙන් මොකක්ද ඇති වැඩේ?" සීයා ආයිමත් ඇහුවා, "රත්තරන් අපි කොහෙද තියන්නේ?" මිනිපිරි කිව්වා, "රත්තරන් නම් අපි අල්මාරියේ හරි කොහේ හරි ආරක්ෂිත තැනක තියන්නේ." සීයා hina වෙලා කිව්වා, "පුතේ, ඕක තමයි වෙනස. යකඩ එළියේ දාලා තිබුණත් මිනිස්සුන්ට වැඩක් නෑ. ඒත් රත්තරන් වටිනවා. ඒක නිසා ඒවා හැමදාම ආරක්ෂා කරනවා. ඒ වගේම දුවෙක් කියන්නේ පවුලක වටිනාම දේ. ඒ නිසා එයාලා ගැන වැඩිපුර වද වෙනවා. එයාලව නවත්තන්න නෙවෙයි, එයාලගේ ආරක්ෂාවට." ඒක අහලා මිනිපිරි සද්ද නැතුව මුකුත් නොකියම ගේ ඇතුළට ගියා. සීයට හිතුණා එයාගේ කතාවට තරහ ගියාවද්ද කියලා. ඒ ටික වෙලාවකින් මිනිපිරි ඇඳුමක් ඇඳගෙන ඇවිත් අහනවා, "සීයේ, දැන් මොකද කියන්නේ?" සීයා hina වෙලා කියනවා, "දැන් මගේ මිනිපිරි ඇත්තටම සුරංගනාවියක් වගේ කියලා. අපිට ආදරේ අය හැම තිස්සෙම අපි ගැන හොයලා බලන්නේ අපිව ආරක්ෂා කරගන්න. මම කියන කතාව ඇත්තනම් මාව ෆොලෝ කරගෙන යන්න.